සීඩෙක්ස් ලංකා හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම තමයි අපේ ආයතනය වෙන්නේ. හරිත වැලි කියන සන්නාමය යටතේ හිතුනේ ඔයාලා දැනෙච්ච දේ මොකක්ද කියලා. දැන් සිමෙන්ති කපලාරුව කරාන අද කරලා ආයි පොටි අදලා ඉත ඇදලා ආයි දවස් දෙකකට ඉඳ ගන්න. දැන් කාමරේ ඊට පදිංචි වෙන්න පුළුවන්. වැඩේ ඉවර වෙලා තියෙනවා. හරි. ඔයාලා වැඩ කරද්දී දැනෙච්ච වෙනස මොකක්ද? දැන් ඔයාලා වැඩේ කරේ මේකේ. සිමෙන්ති කපලාරුව කරනවට වඩා ගොඩක් සහැල්ලුයි. ඉදමත් අඩුවෙන් කරගන්න පුළුවන්. හරිම සහැල්ලුයි වැඩ කරන්නේ. වැඩේ කරන්නේ. ඔයාලා මොකද ඉතින් මෙහෙම වැඩ කරන එක හොඳයිද? අපි කරපු සම්ප්‍රදායෙම යනවද? මේ වැඩේ හොඳයි. වෙනසක් තියෙනවා. අනිවාර්යයෙන්. යන්නේ දැන් මේක කරන්න බෑ නම් ඔයාලට මොකද හිතෙන්නේ? පාසලයට මේක කරන්න බැරි නම් කවුරු හරි කියනවා නම් මේක කරගන්න බෑ. කරන්න බෑ නම් මොකද්ද ප්‍රශ්නේ? කරගන්න සාමාන්‍යයෙන් මේක අමාරුවෙන් මට්ටම් කපා ගන්න එක විතරයි. ඒක සාමාන්‍ය බාස්කට් මට්ටම් හුරුනේ. මේක අනිවාර්යයෙන් කරන්න බෑ. එතකොට බාස්කට් මේක සහැල්ලු දෙයක්. ඒතර ඔයාලට ලාභයක් තිබ්බද මේ සාමාන්‍ය වැඩකට වැඩි ලාභයක් ඔයාලට තිබ්බද? පඩියක් වගේ පඩියක් වගේ ඔයාලට ලාභයක් තිබ්බද? බඩ ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒවට කරගන්න බැරුව ඔව් ෂොප් එක ගියා මම හිතන්නේ අද 15 දෙනෙක් විතර ආවා ඔබතුමාගේ මේ ප්‍රදේශ මහතුරු 20ක් විතර ඇවිල්ලා තියෙනවා නේ 20ක් විතර ඇවිල්ලා හිටියා කට්ටියම එකතු වෙලා ඉවර කරා පැය ගානකට පිටියක් හොඳට පේජ් කරගෙන ඉවර කරලා තියෙනවා සන්තෝෂයි ඒතරම සතුටුයි එක වැඩකින් නිවා කරන්න පුළුවන් වැඩ කීපයක් කරලා මේ කපලාද කොල්ලා පේන්ට් එක ගාලා පොඩි අදලා කරනකොට ඇඩිය එකම දෙකකින් ඉවර කරන්න පුළුවන් ඉක්මනට පදිංචි වෙන්නත් පුළුවන් ඒ වගේම 아무තු කූල් එකකුත් තියෙනවා මේකෙන් කරාම මේ කරපු සයිට් එක ඒ කස්ටමර් මේ මට කිව්වා මේ එයාට කාමරයක් කරන්න ඕනේ කියලා කිව්ව ඉස්සෙල්ලාම ඊට පස්සේ කාමරේ කලින් ඒක 아무තු කූල් එකක් මේකක් තියෙනවා කියලා දැන් ආයි 아무තේ මේ ඩිවර්ට් එක කරගෙන යනවා කොහොමත් අපි මේ පැත්ත ඇවිල්ලා ඇමිනිටිය සම්බන්ධව කියන්නේ දැන් ප්‍රශ්න පළාතක් නේ මේ වගේ පළාතකට තවත් ලොකල් රුපියල් වැඩගත්තම තවත් පූර්ණ වැඩි වෙනවා. ඒ වගේ අවස්ථාවකදී මේක ලොකු වෙනසක් වෙනවා. ඔත කූල් එක ගන්න පුළුවන් ඒ ඇතුළට කප්ලාරුවක් කරන එක. කොහොමද තේර? අද වැඩිත් එක සම්බන්ධ වෙනවට ඒ වගේම අපේ බෙදරට මහතුරුන්ට විශේෂ ස්තුතියක් කරනවා මේ අවස්ථාව. මොකද ඔබතුමාලගේ කාලය මුදල දෙකම කැප කරලා තමයි මෙතෙන් දෙන්නේ. මම හිතන්නේ මෙතුමාගේ ආරාධනයට පැමිණීම ලොකුම දෙයක්. අපිත් යම් කිසි කැපකිරීමක් කරලා ඇවිල්ලා මේ දේ කියලා දුන්නා වැඩේ කෙරෙව්වා ඒකේ ප්‍රතිඵලෙත් ඔබතුමාලා ගන්න ඕනේ එහෙම නැත්නම් අපරාධයක් කියලා හෙට මේක දාලා කියලා වැඩක් වෙන්නේ නැහැ ප්‍රතිඵලෙත් දැක්කා සමුට තියෙන වාසියත් දැකට දැනුණා දැන් හිතරක් දැනුණා හෙටින් පදින් පස්සේ අතට ගන්නයි තියෙන්නේ මුදලක් වැඩි බොහොම සන්තෝෂයි